අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතුරු උනේම වැරදි කරන අයට සපත කර කර නැගී හිටින්න ශක්තිය දෙන්නයි. වැරදි කරන ලෝකෙට වරදින් අත්මිදින්න පිම්පුරවා ගන්නටයි. කුසල් කරන්නටයි. නිවනින් සැනසෙන්නටයි. පිරිනිවන් පාලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන තාක් අපිට මේ විදිහට අනුකම්පා කරනවා. නමුත් උන්වහන්සේගේ සත්‍ය කල්පයක් පුරා ලෝකෙට අනුකම්පා කරනවා. කල්පයක් පුරා මහා තෙද බල ඇති අනුකම්පා ඇති අප මුනිදුගේ අඟුලිමාල මුනිදුගේ ජීවිතේ කතාවේ බිඳක් ඔය විදිහට කිව්වේ. ඔය තමයි ජාතක කතාවලින් අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන තිබ්බ දිගම කතාව. මෙයත් විස්තර විදිහට කිව්වා නම් රැයක් එළි වෙනකල් කියන කතාවක්. මං අවසානට ටිකක්